Hello everyone, welcome back to my YouTube channel. මන් දැන් මේ හදන්නේ නැට්ටක් වගේ තිබ්බ මගේ කොණ්ඩේ මහත් කරගන්න මං කරපු හොඳම සත්කාරය ගැන ඔයාලටත් කියන්න. මේකට ඕනි වෙන්නේ අමුද්‍රව්‍ය දෙකයි. අපි යමු මේක හදන්නේ කොහොමද කියලා බලන්න. අපිට ඕනි වෙන්නේ බිත්තර සහ කොමාරිකා විතරයි. මම මේ hair mask එක හදනකොට සුදු මදයයි කහ මදයයි දෙකම එකතු කරනවා. ඊළඟට අපිට කොමාරිකා ඕනේ වෙනවා. ඉතින් මේ කොමාරිකා නැත්තම් ඔයාලට පුළුවන් ඇලෝ ජෙල් එකක් උනත් පාවිච්චි කරන්න. කොමාරිකා වල මදේ කොටස ගන්නකොට මම නම් මේ විදිහටම සූරලා අරන් තමයි අරගත්තේ. ඔයාලට කැමති නම් බ්ලෙන්ඩ් කරලා උනත් අරගන්න පුළුවන්. බිත්තර වල අඩංගු වෙනවා බයෝටින්, ප්‍රෝටීන්, විටමින් A, D, E කියන සංඝටක. ඉතින් මේ හරහා තමයි අපේ කෙස් ගස් නිරෝගී කරන්නේ, ඒ වගේම වර්ධනය කරන්නේ, ශක්තිමත් කරන්නේ. ඉතින් මේ විදිහට බිත්තර ටිකයි කොමාරිකා ටිකයි එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. කොමාරිකා කියලා කියන්නේ ස්වභාවික කන්ඩිෂන් එක. ඉතින් මේ හරහා තමයි ඔයාගේ කොණ්ඩේ යට පැලෙන එක නවත්තන්නේ. දැන් මේක ඔයාගේ කොණ්ඩේ හොඳට ගා ගන්න ඕනේ. හිස් කපලි ගෑවෙන විදිහට හොඳට ගා ගන්න ඕන සම්පූර්ණ කොණ්ඩෙම. ගාලා විනාඩි 30කට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ කොණ්ඩේ හොඳට හොද ගන්න. ඉතින් මේ හොද ගන්නකොට ෂැම්පු කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කළාට පස්සේ අපේ කොණ්ඩේ සිනිදුවට දැනෙනවා, වොලියුම් එක වැඩි වගේ පේනවා. ඒ වගේ ගොඩාක් වාසි තියෙනවා. ඉතින් ඒ නිසා මේක සතියකට එකපාරක් වගේ කරලා බලන්න. ඉතින් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.